Hi guys, එන්න අපිත් එක්ක ජැප්න යන්න. කාලෙකට පස්සේ හැමෝම වගේ එකතු වෙලා යන ට්‍රිප් එකක් නිසා අපි කලින්ම නයිට්මේර් ට්‍රේන් එකේ සීට්ස් බුක් කරා ජැප්න යන්න. කොළඹ to ජැප්නා පැය 10ක විතර රයිඩ් එකක් තියෙන නිසා ඔන්න කට්ටියම එකතු වෙලා ගේම්ස් ප්ලේ කර කතා කර යනකොට ඉතින් වෙලාව යනවා නම් තේරුනේ නැහැ. ඉතින් මුලින්ම කියන්න ඕනේ අපේ ට්‍රිප් එකේ මේන් ඕගනයිසර් කොහොසලා. ඉතින් එයා හැමදේම කලින් කෝල් කරලා විලා බුක් කරලා අපේ ට්‍රාන්ස්පෝර්ට් මෙතඩ් හදලායි තිබුණේ. ඉතින් ඒ නිසා අපිට ට්‍රේන් එකේ බැස්ස ගමන්ම ස්ටේෂන් එකට අපිව ගන්න ඔන්න අපිට අලුත්ම එක්ස්පීරියන්ස් එකක් දෙන්න වාහනයක් ආවා. අපි මේ පොඩි මෙහෙයුමකට යනවා මේ රාත්‍රියේ යාපරේ අපි ගෝඨාවේ මහත්තයා ආයේ බලයට ගිහින් මලින්දි ලව්වා ගෝඨාවේ මහත්තයා මේක මරු වැඩි. ඔන්න ඔයගලන්ට අලුත් එක්ස්පීරියන්ස් එකක් මම ලබා දුන්නා. ඒ මොකද? ඒ සම්බෝලේ එලා සතිරේව තමයි මුලින්ම. අනේ සම්බෝලේ අනේ දෙවියනේ අපි ආවා ළමයි. ಕಾಮತ್ತಲ ಕಟ್ಟಿನ ಜೋಡಿ ಅಪ್ಪತ್ತಾಡ್ರ ಕಾಮಕ್ಕಿತ ಬಿಟ್ಟು வாடி என்ன நீ கூட விட்டு இருக்கலாண்டி நிழலா உன்னை ஒட்டி පාන්දර වෙද්දී අපි බුක් කරලා තිබ්බ විලායකට අපිට එන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න ඊට පස්සේ කට්ටියම එකතු වෙලා එක එක විකාර දේවල් කරන්න තමයි මේ හදන්නේ හොල්මන් වලට බය කට්ටිය. ඉතින් ඔන්න හැම පාරේ වගේම මේ පාරත් හොල්මන් වලට බය වැඩියෙන් මඩපේ යාළුවා තමයි ඉතින් අපේ චමරි. හැබැයි ඉතින් මේවා අපි හැම එකම ජෝක් එකකට කරන දේවල් නිසා ඉතින් වැඩි සීරියස් කන්නේ නෑ යක්. පොඩි කේස් එක අයියෝ ඒක ජෝක් එකන්නේ අය කරන්න බෑ. නිදාගන්න ටයිම් එක චුට්ටක් පරක්කු වෙච්ච නිසා කට්ටියම ටිකක් වැඩිපුර නිදාගත්තත් ඔන්න අපේ ඕගනයිසර්තුමිය නම් පාන්දරම නැකිල්ලා අපිට බ්‍රෙක්ෆාස්ට් හදලා තිබුණා. ඒ නිසා ඉතින් හැමෝම බ්‍රෙක්ෆාස්ට් අරගෙන ප්ලෑන් කරන් ඉන්න ප්ලේසස් ටිකට යන්න තමයි ඉතින් මේ රෙඩි වෙන්නේ. உன் கண்கள் இரண்டால் என்னை கட்டி இழுத்தாய் இழுத்தாய் போதாதென சின்ன சிரிப்பில் ஒரு கள்ளச்சிரிப்பில் என்னை தள்ளிவிட்டு ஓடி மறைத்தாய் vlogger මේ vlogger கண்கள் இரண்டால் என்னை கட்டி இழுத்தாய் இழுத்தாய் போதாதென சின்ன சிரிப்பில் ஒரு கள்ளச்சிரிப்பில் என்னை தள்ளிவிட்டு ஓடி மறைத்தாய். கண்கள் இரண்டால் உன் கண்கள் இரண்டால்
මනින්දට වේටියක් අන්දර ගත්තා පරාම මේ චැප්ටර් 2 එක පුරාවටම අපි එක එක ට්‍රාන්ස්පෝර්ටේෂන් මෙතඩ් එක්ස්පීරියන්ස් කරා. ඉතින් අපි පළවෙනි දවසේ ඇවිදින්න ප්ලෑන් කරගෙන ඉඳියේ බයික් රෙන්ට් එකට අරගෙන. ඉතින් අපි රෙන්ට් කරපු තැනින් බයික් ටිකත් අරගෙන මේ යන්න හදන්නේ නල්ලූර් කෝවිල වඳින්න. රියෝ එකට ආවා අයිස්ක්‍රීම් කන්න. කොකෝසලා කාලා ඉව මයි ब्रेक दे පිස්සු ගෙලෙත දැන් මේක අපි යනවා දැන් පොයින්ට් පෙට්‍රෝ. පේදුරු තුඩු පේදුරු තුඩු අන්න තුඩක් තියෙන කොහෙද තුඩ? තුඩ அந்த அருவி போல் அன்பு தருவாளே சின்ன அருவி பொன் என்று சுடுவாளே நீயும் தும்மிடி ஆயுசு நூறாக என் உயிர் உன்னோட பத்தி வச்சு தாயே என் பார்வை உன்னோடு ஓம் பொம்மை கண்ணோடு பேசாமல் விண்ணோடு நாம் மிதந்து போவோம் காதோரம் அடியாலோலோ நான் தாங்க மாறோடு வா எனது தேனே வா அந்த அருவி போல் அன்பு தருவாளே சின்ன அருவி பொன் என்று சுடுவாளே நீயும் தும்மிடி ஆயுசு நூறாக என் உயிர் உன்னோட பத்தி வச்சு தாயே என் பார்வை உன்னோடு ஓம் பொம்மை கண்ணோடு பேசாமல் விண்ணோடு நாம் மிதந்து போவோம் காதோரம் அடியாலோலோ நான் தாங்க மாறோடு வா எனது தேனே வா அந்த அருவி போல் அன்பு தருவாளே சின்ன அருவி பொன் என்று சுடுவாளே நீயும் தும்மிடி ஆயுசு நூறாக என் உயிர் உன்னோட பத்தி வச்சு தாயே. අපි දැන් ඇවිල්ලා ඉන්නේ පොයින්ට් ඔෆ් පෙට්‍රෝ. கண்கள் இரண்டால் என்னை கட்டி இழுத்தாய்
என்னை தள்ளிவிட்டு தள்ளிவிட்டு மூடி மறைத்தாய் பேச எண்ணி சில நாள் அருகில் வருவேன் பின்பு பார்வை போதும் நினைத்தேன் நகர்வேனே மாற்றி கண்கள் எழுதும் இரு கண்கள் எழுதும் ஒரு வண்ண கவிதை காதல் தானா ஒரு வார்த்தை இல்லையே இதிலோசை இல்லையே இதை இருளிலும் படித்திட முடிகிறது අපි දැන් කිරිමලේ කොපිනට ඇවිල්ලා තියෙන්නේ Hi. කැමරමැන් ටීම් එක මම. ඇත්තටම යනවා? නානවද? ඔව් නානවා. හරි මාත් නානවා. අම්මේ මම නාන්නේ නැහැ. මම මුන්ට කියනවා මේ නාන්න බෑවා. ඕව නාන්න එපා. මේ වතුර හොඳ නැහැ මේ. නාන්න. නාන්න ඕනේ නැහැ. බලද නානවද? මම නාන්නේ නැහැ. මම ෂවර් විතරයි නාන්නේ. ෂවර් විතරද? දිනකයි නානවද? නාන්නේ. නාන්නේද? නොල්ලද? නුවරද? කොළඹ. ඉතින් එදා දවසම නල්ලුවර කෝවිල පේදුරු තොඩුව කීරමලේ පොකුණ දඹකොළ පටුන විහාරය රියෝ අයිස්ක්‍රීම් වගේ ප්ලේසස් ගොඩකට ගිහිල්ලා හවස් වෙලා බීච් එකට ආව කට්ටියට නාන්න. ඊට පස්සේ අපි කාගිල්ස් එකට ගියා පොඩි බඩු වගේක් ගන්න. මොකද ඒ පැත්තේ තියෙන වතුර නම් ටිකක් බොන්න අමාරුයි අපිට. ඒ නිසා ඔයාලා ට්‍රිප් එකක් යනවා නම් අනිවාර්යෙන් වැඩිපුරත් එක වතුර අරගෙන යන්න මතක තියාගන්න. හැබැයි එදා ඩිනර්වල රෙස්ටරන්ට් එකක් හදන්න අපිට ටිකක් අමාරු නා. මොකද එහි තියෙන හැම රෙස්ටරන්ට් එකකම තියෙන කෑම අපිට ටිකක් සෙට් වෙනවා මදි. ඒ නිසා ඉතින් ඔන්න අපි ජප්න ටවුන් එක වටේම ගියා අපිට සෙට් වෙන කඩයක් අරන්. පුස් කියලා ගහලා තියෙන්නේ. අයියේ පුස් කියලා දම්බල ඇවි. ඊට පස්සේ කල්ලු කරපගේ. යමු මේ කාර ගන්න වෙලාව නේ. ඩිනර් එකත්
අරගෙන ආයමත් වෙලා එකට ඇවිත් ඔන්න ඉතින් කට්ටියම එකතු වෙලා කාලෙකට පස්සේ පොඩි පාටියක් දාන්න තමයි මේ හදන්නේ සින්දු කියලා නඩලා. ජැප්නවල අපි ස්පෙන්ඩ් කරපු ඉතුරු දවස් දෙකේ වීඩියෝස් බලන්න ඕනි නම් ඔයාලට මගේ ජැප්න ව්ලොග් පාර්ට් 2 එක බලන්න වෙනවා. ඉතින් පාර්ට් 2 එකෙන් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ඕනි.